මගේ නම මොහමඩ් උමේර්. මෙතන මම ප්‍රැක්ටිකල් ක්වෙස්චන් එකක් අහන්න බලන්නේ. මෙතන පොඩ්ඩක් අත උස්සන්න කී දෙනෙට කාර් තියනවද කියලා. කාර් නැති කට්ටිය අත උස්සන්න. වාහන නැති කට්ටිය. කාර් නැති කට්ටිය අත උස්සන්න. 50% අනිවාර්යයෙන් මෙතන ඉන්න තරුණියන්ට කාර් එකක්වත් නැහැ. ඇත්ත කතාව. දැන් අපේ ජනාධිපතිතුමා ගමන් ආන්නම් රාජපක්ෂලා හොරකම් කරලා තමයි අපි දුප්පත් වෙලා තියෙන්නේ. එතකොට ඒ සල්ලි ටික මෙතන ඉන්න හැම එක්කිනාගේම පොදු ප්‍රශ්නේ. ඒ සල්ලි ටික රිකවරි කරලා ගන්න අද වෙනකම් වැඩපිළිවෙලක් අපි දැක්කේ නැහැ. ඒක තමයි අපි හීනේ මරාගෙන අපි දුප්පත් වෙලා ඒගොල්ලෝ බලන එක තමයි අපි ඒගොල්ලෝ කරන එක තමයි අපි බලාගෙන ඉන්නේ තාමත්. ඒකට අපිට හොඳ විකල්ප මාර්ගයක්. ඒකට හොඳ ඒ කියන්නේ හොඳ පනිෂ්මන්ට් එකක්. ඒ සල්ලි ටිකත් අපිට ඕනේ. එතකොට අපි පෝසත් වෙනවා පොඩ්ඩක් හරි. මේ ඩොලර් බිලියන 2-3කට අපි ණය ඉල්ලන්න කොයිවත් යන්න ඕනේ නැහැ. ඒක තමයි ඊළඟ ආණ්ඩුවෙන් එන එක්කනත් හොරකම් කරන්න බැරි විදියට නීතියක් දාන්න ඕනේ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට පුතුමාගෙන් අපි අදහසක් ගන්න. පළමුවෙන්ම අපි ගත්ත ණය ප්‍රමාණය දිහා බලන්න මං හිතන්නේ ලෝකේ ධනවත්ම පුද්ගලයන් ළඟට ගියත් ඒ වැඩ කටයුත්ත අපිට කරන්න පුළුවන් කියලා. අපි එච්චරට ණය අරගෙන තියෙන්නේ. මම කාලේ ඉල්ලන්නේ 2042 වෙනකම් මේ ණය ගෙවන්න. Oh my god! Wow! ඒක අමාරුවක ඉන්නේ. ඉතින් එක පුද්ගලයෙක් දෙන්නෙක් නැත්තම් ලංකාවේ මුදල් ගෙනිච්ච අය ගත්තේ මුදල් ආපහු අරගෙන මේක විසඳන්න පුළුවන් කියලා කිව්වොත් ඒක සම්පූර්ණ අසත්‍යයි. දෙවනුව ඇයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ? මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ අපනයනයට වඩා අපේ ආනයන වැඩි. ඉතින් මං හිතන්නේ ওই ප්‍රශ්න දෙක එකතු කරලා ඔක විසඳුමක් නැහැ. දෙවනුව තියෙන්නේ රාජපක්ෂ මුදල් කියන එක. ඇත්ත වශයෙන්ම දැන් මං අලුත් කොමිසමක් පත් කරලා තියෙනවා. ඕනෑකෙන්ට ගිහින් ඒ ගැන බලන්න. අපි ආණ්ඩුවේ හිටියද්දි විභාග කරලා බැලුවා මේ ගැන. නඩු දාන්න තියන අයට නඩු දැම්මා. අනික් අය පිළිබඳ සාක්ෂි මොකක්වත් තිබුණ නැහැ. ඒත් අලුතෙන් කියනවා අපේ අලුත් කොමිසම කරුණා කරලා වාර්තා කරන්න කියන්න අපි කවුරුවත් එතෙන්ට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඒත් කියන අයත් ඔප්පු කරන්න ඕන එච්චරයි තියෙන්නේ. නැත්තම් මේ මට නිකන් ගිහින් නඩු දාලා මේවා වෙන්න බෑ. Porque te estaba la ballena agarrada entre mis dientes las piedras de chipiona del faro. Y cuando entro en el restaurante me ve el cocinero con una ballena y adentro la vende ballena. ලංකාවේ සමහර අය මුදල් පිටරට තියාගෙන ඉන්නවා. සමහර අය මුදල් අරගෙන ගිහින් තියෙන එක්කම ගෙනවත් මේක විසඳා ගන්නට බෑ. අනික තියෙන දූෂණය. දූෂණය නැති කරන්න ඕනේ. මමත් කැමතියි දූෂණය නැති කරන්න. අපි ආණ්ඩුවක් ඉන්නකොට හුඟක් වියද මේ විභාග කළා නඩු ගණනාවක් දාලා තියෙනවා. ඉතුරු ඒවා තියෙනවා නම් දැන් අලුතෙන් ස්වාධීන කොමිසම තියෙනවා. ඒකෙන් අපි ඇත්ත වශයෙන්ම ඒ ගැන හොයලා බලන්න දැන් කණ්ඩායම් අපි පුහුණු කරගෙන යනවා මේ වැඩ කටයුත්තට. විශේෂයෙන්ම අපිට පුහුණු කණ්ඩායම් මදි. දැන් පුහුණු කණ්ඩායම් පිටරටින් ඇවිල්ලා කරගෙන යන්නේ. පිටරට ආණ්ඩුව වලින්ුත් අපි ආධාර උපකාර ඉල්ලා තියෙනවා. ඒත් මේ ප්‍රශ්න දෙක එකතු කරලා විසඳුමක් එන්නේ. එකක් තියෙන දූෂණය ඒ කරපු අය දඬුවම් කරන එක ඒක ආපහු ගන්න. අනික තියෙන ආර්ථිකය හදලා මේ වැඩ කටයුත්ත කරන්න. මේක මේ හැම එක්කෙනාම බලාපොරොත්තු වෙන පිළිතුරක් නෙමෙයි මේකයි ඇත්ත.